කොහොමද ඉතින් මම කොල්ලනේ අද අපි කතා කරමු රේසින් ක්ලච් ප්ලේට් ගැන එපිසෝඩ් version 1 version 2 version 3 ඒ වගේම NS 200 බයික් වලට එන මේ රේසින් ක්ලච් ප්ලේට් වලින් මොනවද අපිට තියෙන බෙනිෆිට්ස් ඒ වගේම ඇයි අපි රේසින් ක්ලච් ප්ලේට් අප්ග්‍රේඩ් කරන්න ඕනේ කියන මාතෘකාව යටතේ අද අපි කතා කරමු ඒ ගැන හයි ටෙම්පරේචර් එකටයි ස්ට්‍රෙස් එකටයි ඔරොත්තු දෙන මේ රේසින් ක්ලච් ප්ලේට් මැනුෆැක්චර් කරලා තියෙන NNW ලා විසින් හයි ක්වොලිටි මැටීරියල්ස් වලින් ඉතින් කොල්ලනේ ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ සාමාන්‍ය අපේ තියෙන ස්ටොක් ක්ලච් ප්ලේට් වගේ නෙවෙයි මේ NNW ලගේ රේසින් ක්ලච් ප්ලේට් ගෙවෙන කාල සීමාව අඩුයි. ඉතින් ගෙවෙන වේගය අඩුයි. ඔයාලා ස්ට්‍රීට් රයිඩ් කරනවා නම් ඩ්‍රැග් රේස් පදිනවා නම් රේස් වලට බයික් එක යූස් කරනවා නම් ස්මූත් ගියර් ෂිෆ්ට් කරන්න අත්‍යවශ්‍යම 20W50 ග්‍රේඩ් ස්ට්‍රෙන්ත් එක යටතේ යන එන්ජින් ඔයිල් මාල යූස් කරනවා නම් ආයි කාලය තවත් වැඩි වෙනවා. එහෙනම් දැන් ඔයාලා රයිටෝ කොහොමද ඉතින් මම කොල්ලනේ මේ වීඩියෝ එක අද දෙන්න හිතුවේ මචං උඹලට වැදගත් වෙයි කියලා. මොකද වැදගත් වෙන්න ඕනේ. මොකද වීල් බෑරින් ග්‍රීස් කරන එක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ උඹලා. මොකද මේ දවස්වල ආපු බයික් වලින් භාගයට භාගයක් මචං බෑරින් නැත්තම් රේස කඩාගෙන ගිහිල්ලා හබ් එක කැපිලා ඇක්සල් කූර ගිහිල්ලා ඇක්සල් කූර ඇද වෙලා ඇක්සල් කූර කැපිලා ඔය වගේ එකීමකී ප්‍රශ්න ගොඩාක් කියාගෙන කොල්ලෝ ආවා. ඉතින් මේ හැම බයික් එකක්ම මම බලද්දි මම දැකපු එක දෙයක් තමයි මේ වීල් බෑරින් ළඟටවත් ග්‍රීස් චුට්ටක්වත් ගාවලාවත් නෑ මචං. ඒ කියන්නේ ඒ තරම් නොසලකලිමත් ලෙස තමයි බයික් එක පැදලා තියෙන කොල්ලෝ ගොඩක් බලන්නේ නැතුව පැදලා තිනවා වීල් බෑරින් කොහොමද ඒවයි ග්‍රීස් තියෙනවද ග්‍රීස් නැතුව පැදලා තමයි හබ් එක කැපෙන්නේ ඇක්සල් කූරු යන්නේ. එතකොට බෑරින් කැඩෙන්නේ කුඩු වෙන්නේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න වෙන්නේ හරියට ග්‍රීස් කරන්නේ නැතුව ඇදපුවාම තමයි. ඉතින් මචල්ලා මාස 6-7කට සැරයක්වත් අඩුම මාස 6කට සැරයක්වත් බලපල්ලා මචං මේ වීල් බෑරින් වල ග්‍රීස් තියෙනවද කියලාත් බලපන්. කර වෙනකම් පදින්න එපා මචං. ඊට පස්සේ වැඩේ උනාට පස්සේ සද්ද බද්ද එනවා කියලා ග්‍රීස් දැම්මට වැඩක් නැහැ. මොකද එතකොට රේසර්ස් එහෙම කැඩිලා තියෙන්න පුළුවන්. ඉතින් රේසර් කැඩුණාට පස්සේ ඉතින් අලුතෙන් ආයෙ වලට බෑරින් ගහන්න වෙනවා. ඒක තමයි මෙතන ප්‍රශ්නේ. ඉතින් මම කොල්ලනේ එහෙමයි ග්‍රීස් දාන්න ඕනේ කියලා තාර ගුලි වගේ ග්‍රීස් එක නම් දාන්න එපා. මේ බෑරින් ග්‍රීස් වෙනම තියෙනවා. අනිවාර්යෙන් බෑරින් වලට බෑරින් ග්‍රීස් විතරක් යූස් කරන්න. අර ග්‍රීස් එක යූස් කරන්න එපා. ටික්නස් එක වැඩි ග්‍රීස් එක. ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ ඊට හපන් මගුලක් වෙනවා. බෑරින් අස්සේ හිර වෙලා ඔක කාලයක් ගියාම ගල් වෙනවා මචං. ඊට පස්සේ බෑරින් නිකම්ම සවුත් වෙනවා. ඒ හින්දා ලූස් ග්‍රීස් ටික්නස් එක වැඩි ග්‍රීස් නම් දාන්න එපා. වීඩියෝ එක පැහැදිලිව බලා ගන්න. මොකද A to Z මම වීඩියෝ එක දීලා තිනවා. ඉතින් මේ වගේම ෆ්‍රන්ට් වීල් රියර් වීල් දෙකේම වීල් බෑරින් වලට ග්‍රීස් ගහ ගන්න මාස 6කට සැරයක්වත්. ඉතින් එතකොට ඔයාලට බය නැතුව කල් පැවැත්මත් වැඩි බය නැතුව පාරක පදින්නත් පුළුවන් මචං. මොකද අවදානමක් නැහැ. බෑරින් එකක් එම හිර වුණොත් මාගදී පදින ගමන් ඉතින් උඹලම හිතපල්ලා එතකොට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැති වෙන්න හරියට බෑරින් ටික ග්‍රීස් කරලා තියාගන්න. ඒත් එක්කම බයික් එකේ අනිත් දේවලුත් බලන්න ඕනේ. මම ගොඩාක් දේවල් උඹලට මේ වෙනකොට කියලා දීලා තියෙනවා. බයික් එක පරිස්සමෙන් පදින කොල්ලොන්ට නම් ඉතින් මේවා ගොඩාක් අමුතු දේවල් නෙවෙයි. මොකද උන් කරගන්නවා මචං. ඇත්තට මේ දේවල් කරලා බලලා තමයි උන් බයික් එක ලස්සනට තියාගෙන පැදගෙන ඉන්නේ. ඉතින් ගොඩාක් කොල්ලෝ මේ අවධානය දෙන්නේ නැති දේවල් තමයි මේ තියෙන්නේ. ඉතින් ලස්සන කරනවා වගේ නෙවෙයි බයික් එක මොඩිෆයි කරනවා වගේ නෙවෙයි මේ දේවල් අනිවාර්යයෙන්ම බලන්න. මොකද මචං මේ දේවල් කියලා දෙන්නේ උඹලගේ ආරක්ෂාව ගැන හිතලා. ඒ වගේම උඹලට ආදර නිසා. එහෙනම් කොහොමද ඉතින් මම කොල්ලනේ. ඉතින් ගොඩක් කොල්ලෝ මම ආයෙත් එල්ලුවා පවර් ජෙට් කාබ්යක් ගෙදර ඉද්දිම හදාගන්නේ කොහොමද කියලා දෙන්න කියලා. ඉතින් මචං ස්ටොක් කාබ්යක් පවර් ජෙට් කරගන්න මෙහෙමයි. ඉතින් සරලවම වීඩියෝ එක පැහැදිලිව බලා ගන්න. ඔයාලටද කියලා දෙන්න යන්නේ මුලින් ඉඳන් අගට යනකම්. ඉතින් මම කොල්ලනේ අපිට සුපුරුදු විදිහටම මිලිමීටර් 28 ස්ලෝ ජෙට් එකක් ඕනේ මුලින්ම. ඒත් එක්කම කොල්ලනේ පෙට්‍රල් හෝස් එකකුත් ඕනේ. නැත්නම් පෙට්‍රල් බටේකුත් අපිට ඕන කරනවා මේ වැඩේ කරගන්න. ඉතින් පොඩි දෙයක් යන්නේ. ඉතින් අයිටම් දෙකයි ස්ලෝ ජෙට් එකයි පෙට්‍රල් හෝස් එක විතරයි අපිට මේ වැඩේදී ඕනේ වෙන්නේ. ඉතින් පවර් ජෙට් ලයින් එක අරින්නේ අපි ඕෆ්ලෝ ලයින් එකෙන් තමයි පවර් ජෙට් ලයින් එක ගන්න. ඕෆ්ලෝ ලයින් එකේ පවර් ජෙට් හෝස් එක දාලා එයා ඉන්ටෙක් ලයින් එක උඩින් පොඩි සිදුරක් විදලා වෙල් එකකින් පොඩි සිදුරක් විදලා ඒ පැත්තට තමයි අපි මවුන්ට් කරගන්නේ. ඉතින් ඒක නම් සරල දෙයක්. ඒ වුණාට ඒකත් කරගද්දි පරිස්සමෙන් කරගන්න. මොකද ඩැමේජ් කරගන්න පළුදු කරගන්න එපා. ඊට පස්සේ වණ වුණාට පස්සේ තෙල් ගහයි හතර වටේට. ඒ හින්දා ඒ වැඩේ කරගන්නකොට පරිස්සමෙන් කරගන්න. ඇත්තටම මචං මේ පවර් ජෙට් කාබ් අපි හදාවේ ටෝ ස්ටොක් බයික් වලට. හරිද? ටෝ ස්ටොක් බයික් DT Lanza DT එතකොට KDX ඔය වගේ බයික් වලට තමයි ගොඩක්ම මේ පවර් ජෙට් කාබ් එක අපි හදන්නේ. එතකොට ඉතින් ඒත් එක්කම අපි කියන්න ඕනේ අපේ CT100 පදින කොල්ලෝ අමතක කරන්න බෑනේ. මේ වීඩියෝ එක මම ඉස්සල්ලා මේ දවස්වලත් හදලා දුන්නේ CT100 පදින කොල්ලොන්ට. ඉතින් මේක CT100 වලට NS වලට Boxer වලට Platina වලට මචං Discovery වලට ඕන මගුලේ බයික් එකකට හදන්න පුළුවන්. හරිද? හැබැයි මෙම EFI බයික් වලට හදන්න යන්න එපා. ඒ වෙන්නේ total body මචං කාබ්ලේටර් නෙවෙයි. ඒත් එක්කම කියන්න ඕනේ piston කාබ්යක්, flat කාබ්යක් මේ වැඩේට යූස් කරොත් ඇරෙන්න ඔයාලා diaphragm කාබ්යක් නම් ගන්න එපා. මොකද මල දාහනයක් කරනවා ඊට පස්සේ මචං වැඩේ වණ වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක ගන්න එපා. flat කාබ්, piston කාබ් විතරයි අපි මේ වැඩේදී යූස් කරන්නේ. ඒත් එක්කම කියන්න ඕනේ මේක සාමාන්‍යයෙන් accelerator total එක 180න් එහා වගේ ඇල්ලුවොත් තමයි power jet valve එක ඇරෙන්නේ. ඉතින් ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ ignition coil spark plug හොඳටම තියෙන්න ඕනේ. spark එක හොඳටම තියෙන්න ඕනේ. නැත්තම් මචං බයික් එක flood වෙන්න පුළුවන්. තෙල් වැඩිපුර ගිහලා බයික් එක flood වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි spark එක හොඳටම තියෙන්න ඕනේ කියලා කිව්වේ. කොහොමද ඉතින් මම කොල්ලනේ අද මචං උඹලට කියලා දෙන්න හිතුවා චේස් පොකට් රීප්ලේස්මන්ට් එකක් ගෙදරින්දිම කරගෙන හරියට බයික් එකේ එලයින්මන්ට් තියාගන්නේ කොහොමද කියලා. ඔයාලට චේස් පොකට් රීප්ලේස්මන්ට් එකක් ගෙදරින්දිම කරගන්න පුළුවන්. ඒක මහලුකු අමාරු දෙයක් නෙවෙයි. ඉතින් සරලව ඔයාලා ගොඩක් කට්ටිය දන්නවත් ඇති. නොදන්න කට්ටිය තමයි මේ වීඩියෝ එක ඒකෙසෙත් දීලා තියෙන්නේ කොහොමද චේස් පොකට් රීප්ලේස්මන්ට් එකක් කරගන්න කියලා බලාගන්න. ඉතින් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි චේස් පොකට් මාරු කරද්දී අපි සාමාන්‍යයෙන් ඇවරේජ් කිලෝමීටර් කීයකින්ද රීප්ලේස්මන්ට් එකක් කරගන්න ඕන. අපි කොච්චර දුරක් පැදලාද මේ දේ මාරු කරගන්න ඕනේ කියලා. ඒක කියන්න බෑ. ඒක මොකද ඔයාලා පදින විදිය අනුව තමයි මේ චේස් පොකට් ගෙවන එකේ කාලය තීරණය වෙන්නේ. ඒක අඩු කාලයක්
කාලයක් වෙන්නත් පුළුවන් වැඩි කාලයක් වෙන්නත් පුළුවන් මචං. ඉතින් අපි අවධානයෙන් ඉන්න ඕනේ මොකද අපි එදිනෙදා නිතරම භාවිත කරන බයික් එකේ චේන්ජ් පොකට් ගෙවිලාද කියලා අපි දකින්න ඕනේ. එහෙම නොදක පදිනවා නම් මචං ඒක ඇස්සට දෝෂයක් වෙන්න ඕනේ. මොකද ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා Facebook එකේ එහෙම දාලා තියෙනවා මචං. ඇත්තටම කිව්වොත් ඒක ස්පොකට් එකක් නෙමෙයි මචං ග්‍රයින්ඩින් වීල් එකක් වගේ තමයි. මොකද තනිකර ෆ්ලැට් චේන් එක උඩින් දුවන්නේ. ඉතින් මෙයාලා අහලා තියෙනවා ගොඩක් කට්ටිය මේ මචං මේකෙන් තව කල් දුවන්න පුළුවන්ද? ඉතින් මම දැකලා තියෙනවා කමෙන්ට්ස් වල ගොඩක් කොල්ලෝ කියලා තියෙන්නේ ඔක රීප්ලේස්මන්ට් එක කරගනින් මචං. මොකද අවදානම් ඔහොම පදින්න එපා කියලා. ඉතින් ඒකටම හරියන තව පිරිසක් ඉන්නවනේ. අර මිනිහා ඒක ආතල් එක්කට දැම්මද නැත්නම් නොදන්න ගමට දැම්මද කියලා හිතන්නේ බලන්නේ නැහැ. ඉතින් කියනවා අනේ නෑ තව දුවන්න පුළුවන්. අනේ දුවන්නනේ මමත් දුවන්නේ මගේ උවිත වැඩිය ගෙවිලා තියෙන්නේ කියන. ඊට පස්සේ ඒ කියන කතා අහලා ඇදලා කොයි වෙරේ හරි චේන් එක පැනලා හබ් එකෙත් එක්ක හිරුණාම සුවින්නාම එකෙත් එක්ක පැටළුනාම ඇට දෙකත් එක්ක පූට් වෙන්න කොහේ හරි මුල් එක සැතපීලා ඉන්නවා. ඉතින් ඕක තමයි වෙන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මෙහෙම චේන්ජ් පොකට් ගෙවිලා තියෙනවා අනිවාර්ය රීප්ලේස්මන්ට් එකක් කරගත යුතුමයි. ඉතින් කොල්ලනේ එලයින්මන්ට් හදද්දී අපි ඉස්සලාම බැලන්ස් දෙකේ මාක් එකක් දාගන්න. මොකද නට් එකට එන බෝල්ට් දෙකට මාක් එකක් දාගත්තාම ඔයාලට ඇඩ්ජස්ට් කරගන්න ලේසි. ඉතින් ගොඩක් ටයිට් වෙන්නත් බෑ ගොඩක් ලූස් වෙන්නත් බෑ. සාමාන්‍යයෙන් මැද හරිය තියෙන්න ඕනේ. මම මෙතනදී මේ ඇඟිල්ල දානවා. මගේ දබර ඇඟිල්ල ප්‍රමාණයට තමයි ඉස්සෙන්න ඕනේ චේන් එක. එතනින් එහාට උඩට යන්නත් බෑ. හරිම පොයින්ට් එක එතන තමයි තියෙන්නේ. ඉතින් මෙච්චර ලේසි දෙයක් මෙච්චර කල් දන්නේ නැතුව චේන් ඇඩ්ජස්ට්මන්ට් කරන්න ගිහිල්ලා ස්පොකට් මාරු කරලා හරියට බැලන්ස් දෙකේ එලයින්මන්ට් තියාගන්න ටයර් එක පැත්තට ගිහලා ටයර් ගෙවලා ප්‍රශ්න ගොඩක් වුණානේ. ඔන්න එහෙනම් ඒකට ට්‍රික් එකක් කියලා දුන්නා. කොහොමද ඉතින් මම කොල්ලනේ ගොඩක් කොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතලා තමයි මම අද දෙන්නේ. ඉතින් ඔයාලා ළඟ තියෙන ඕනම බයික් එක ස්විං ආම් බුෂ් රීප්ලේස්මන්ට් එකක් ගෙදර ඉද්දිම කරගන්නේ කොහොමද කියලා තමයි අද කියලා දෙන්න යන්නේ. මම හිතනවා ගොඩක් කොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් ඒ හින්දා A to Z මචං වීඩියෝ එක දීලා දෙනවා. ඉතින් පැහැදිලිව බලා ගන්න ඉවරනකම් මම ඔයාලට කියලා දෙන්නම් මේ ස්විං ආම් බුෂ් කොහොමද ඔයාලට ගෙදර ඉද්දිම රීප්ලේස්මන්ට් එක කරගන්නේ කියන එක ගැන. ඉතින් අපි ඉස්සල්ලාම කතා කරමු ඇයි ස්විං ආම් බුෂ් යන්නේ. ඉතින් යන්න ප්‍රධාන හේතු මොනවද? පළවෙනිම දේ තමයි මචං එලයින්මන්ට් බැලන්ස් නැතිවීම. ඉතින් ස්විං ආම් එකේ එලයින්මන්ට් බැලන්ස් නැති වුනහම ස්විං ආම් බුෂ් වලට බලපෑම වැඩි. මොකද ගොඩක් කට්ටිය චේන්ජ් පොකට් රිප්ලේස් කරලා චේන් එක ඇඩ්ජස්ට් කරලා වෙලා හරියට ස්විං ආම් බැලන්ස් එක දෙපැත්තම එකම ලෙවල් එකට බැලන්ස් කරලා තියාගන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් කාරණාව ලොකු ටයර් සයිස්. ඒ කියන්නේ ප්‍රමාණයටත් වඩා එහා ගිය. සාමාන්‍ය අපි දල වශයෙන් කියමු 140 ටයර් එකක් වෙනුවට අපි දාන 160 වගේ ටයර් එකක්. එතකොට ස්විං ආම් බුෂ් වලගේ යන්න පුළුවන්. එහෙම වුණාම තමයි ස්විං ආම් බුෂ් ඩැමේජ් වෙන්නේ. කොලර් එක ඩැමේජ් වෙන්නේ. ඉතින් ඒ දේවල් දන්නවා ගොඩක් අය. ඒ වගේම තමයි වැදගත්ම දේ. අනිවාර්යයෙන් ස්විං ආම් බුෂ් ග්‍රීස් කරන්න ඕනේ මාස 6කට සැරයක් වත්. නැත්නම් ඔයාලා කිලෝමීටර් 5000 දුවලා සර්විස් කරනවා නම් 2500 දුවලා සර්විස් කරනවා අනිවාර්යයෙන් ස්විං ආම් බුෂ් ග්‍රීස් කරන්න ඕනේ. ඔය කාරණා තුනම සම්බන්ධ වෙනවා මේ ස්විං ආම් බුෂ් යන එකට. ඉතින් කොල්ලනේ මේ දිනේ එපිසෝඩ් ඇනිවර්සරි මොඩල් එකක්. ඉතින් මේ බයික් එකේ ස්විං ආම් එකේ බුෂ් ටිකක් ඉවරයි, කොලර් එකත් ඉවරයි. ඉතින් අලුතෙන්ම රීප්ලේස් කරන්න වෙනවා. ඉතින් මෙයා ග්‍රීස් කරලත් නෑ මොකුත් නෑ. ඒ වගේම තමයි ලොකු ටයර් සයිස් දාලා පැදලා තියෙනවා කලින්. පස්සේ තමයි MRF එකට ආයෙත් මාරු වෙලා තියෙන්නේ. ඉතින් එතකොට වැඩේ වෙලා ඉවරයි. ඉතින් අපි මෙයාගේ රීප්ලේස්මන්ට් එක කරා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද වැඩේ උනේ කියලා. ඉතින් සරලයි. ගොඩක් ලේසි දෙයක්. ගෙදරින්දිම ඔයාලට කරගන්න පුළුවන් දෙයක්. ඉතින් මේ වීඩියෝ එක බලපු ගොඩක් කොල්ලොන්ට මට කියන්න තියෙන්නේ පුළුවන් තරම් ජෙනුයින් වලට යන්න මචං. සෙකන්ඩ් ක්වොලිටි වලට යන්න එපා. මේ ස්විං ආම් බුෂ් වගේ නැත්නම් කප් සෙට් වගේ දේවල් රීප්ලේස් කරද්දී ජෙනුයින් වලටම යන්න බලන්න. හේතුව කල්පයක්ම වගේම ආරක්ෂාවක් වෙන්න. කොහොමද ඉතින් මයි කොල්ලනේ අද නම් මචං අනිවාර්යයෙන්ම බලන්න ඕන වීඩියෝ එකක් තමයි මේ උඹලට දෙන්න යන්නේ. ගොඩක් වෙලාවට එපිසෝඩ් version 2 එකට පත්තු වෙන කේස් එකක් තමයි මචං මේක. බයික් එක පැදගෙන යන ගම එකපාරට බයික් එක නතර වෙනවා. මීටර් පැනල් ඔන් වෙන්නේ නැහැ, හෝන් ස්විච් මොකුත් සිග්නල් ලයිට් වැඩ කරන්නේ නැහැ, මීටර්ස් වලට පවර් එන්නේ නැහැ, ඉග්නිෂන් ඔන් වෙන්නේ නැහැ, බැටරි එකෙන් පවර් ආන්සර් එකක් නැතුව බයික් එක ඩෙඩ් වෙනවා වගේ වෙනවා. ඉතින් ඒකට අපි මොකද කරන්න ඕන? මේක මගකදී වුණොත්. ඒ කියන්නේ ඔයාලා පැදගෙන යන ගම මේ කේස් එක පත් වුණොත් අපි මොකද කරන්න ඕන? ඉස්සල්ලාම අපිට කරන්න පුළුවන් ඉග්නිෂන් ඔන් කරලා තර්ඩ් එකට බයික් එකේ ගියර් shift එක කඩලා ඔයාලට තල්ලු ස්ටාර්ට් එකක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේන් ස්ටෑන්ඩ් ගහලා ෆස්ට් එකේ තියලා පිටිපස්ස සහ රිම් එක කරකවුවොත් බයික් එක ස්ටාර්ට් කරගන්න පුළුවන්. එහෙම කරගෙන ඔයාට ඔයාගේ ගමන යන්න පුළුවන්. නමුත් ඒක සොලියුෂන් එකක් නම් නෙවෙයි. ඉතින් කොල්ලනේ අනිවාර්යෙන් ඔයාලගේ බයික් එකේ ටූල් කිට් එකක් තියාගන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය දෙයක් මෙතනදී. ඉතින් මෙතන ඉස්සල්ලාම අපි සයිඩ් කවුලන් එක ගලවලා ඔයාලගේ තියෙන ස්ටාර්ට් වෙල එක ගලවපුවාම මේක ඇතුලේ තියෙන ෆියුස් එක. මේ ෆියුස් එක අනිවාර්යෙන් පිච්චිලා ඇති. ඉතින් ගොඩක් කට්ටිය බෑකප් ෆියුස් එකක් තියන් ඉන්න මේ රිලේ එක ළඟම. ඉතින් මේක අනිවාර්යෙන් තියාගන්න බෑකප් ෆියුස් එකක් තිබ්බොත් ඉතින් මේ වැඩේ ඉතින් ඔයාලට ලේසි. නැත්නම් ඔයාලට බෑකප් ෆියුස් එකක් නැත්නම් වයරින් කම්බි 4ක් අරගෙන මේ 15 ෆියුස් එකක් ඉඳලා වයරින් කම්බි 4ක්වත් දාලා ඉවරලා ෂණිකව ඒ වෙලාවට හදාගන්න පුළුවන්. ඒකට අනිවාර්යෙන් ෆියුස් එක රීප්ලේස් කරගන්න ඕනේ. ළඟ අනිවාර්යෙන් ෆියුස් තියාගන්න මචං. මේ ෆියුස් යන්න හේතුව මම දැන් ඔයාලට කියන්න. ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි මචං තොට ළඟ තොරන වගේ ලයිට් හැම තැනම එල්ලෙනවා මචං. බොඩි ෆ්‍රේම් එකෙත් එක්ක වෙනවා. එතකොට ෂෝට් වුණාම තමයි වයරින් හරියට තිබ්බ නැතුනම තමයි ෆියුස් එක යන්නේ. ඒත් එක්කම කියන්න ඕනේ ඇම්පියර් ගාන වැඩි. ලයිට් ඕන් එහෙම ගහන්න එපා. සාමාන්‍යයෙන් බයික් එකේ බැටරිය තියෙන 5.1 ඇම්පියර්. එතනින් එහාට යන ලොකු ඇම්පියර් තියෙන ෆොග් ලයිට් එතකොට DRL එතකොට එක එක හෝන් වර්ග ගහන්න එපා මචං. ඒවා කෙලින්ම අවදානම් කලාප කියලා මතක තියාගන්නilla. කොහොමද ඉතින් මයි කොල්ලනේ අද මචන් දෙන්න යන්නේ NS එක මචන් මේක NS කිව්වට ඕනම් බයික් එක රියර් මාස්ටර් පම්ප් එකේ රිපෙයාර් කිට් එක ඇඩ් කරන එක තමයි ඉතින් පොදුවේ ගන්න NS එක කිව්වට අපි මෙතන රිපෙයාර් කරන්න NS එක මේක මචන් කහ පාට NS එකක් හයියෙන් යන NS එකක් ඉතින් ඒ මල්ලි හයියෙන් යනකොට එකපාරට බ්‍රේක් නැති වෙලා තියෙනවා ඉතින් වැඩ කැල්ලක් දාලා එහෙම තමයි ෂේක් කරගෙන ඇවිල්ලා තියෙන බයික් එක ඉතින් අපි මේ බයික් එකේ මාස්ටර් පම්ප් එක රියර් මාස්ටර් පම්ප් එක රිපෙයාර් කරන රිපෙයාර් කිට් එක ඇඩ් කරන වීඩියෝ එක ඔයාලට දෙන්න හිතුවා මොකද කොල්ලොන්ට බලාගත්තොත් මේ වැඩේ ගෙදර ඉද්දිම කරගන්න ලේසි වෙන හින්දා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් රියර් මාස්ටර් පම්ප් එක ගලපුවම කොහොමද එයාගේ තිබ්බ තත්ත්වය කියලා ඉතින් සිව් එක
කැඩිලා ඇතුලේ තියෙන ප්ලාස්ටික් සිව් එකක් පිස්ටන් එකට බස්සන්න මාස්ටර් පම්ප් එකේ පිස්ටන් එකට බහින ප්ලාස්ටික් සිව් එක ඩැමේජ් වෙලා තියෙනවා හොඳටම ඇතුලේ මලකඩ ඇවිල්ලා තියෙනවා රොඩු ජරාව පිරලා තියෙනවා වෙලාවට පිස්ටන් බ්ලොක් එක කැපිලා නැහැ හැබැයි පිස්ටන් එක නම් කැපිලා තියෙන්නේ ඉතින් මේ හයියෙන් යන කහපාට NS එකේ මල්ලේට අපි කිව්වේ ජෙනුයින් රීප්ලේස්මන්ට් එකක් කරමු කියලා ඉතින් කොල්ලත් කැමති වුණා ඉතින් අපි ජෙනුයින් රිපෙයාර් කිට් එක ඇඩ් කරන්න තමයි මේ යන්නේ ඉතින් ඔක්කොටම කලින් කියන්න ඕනේ මචං මම මේ A to Z වීඩියෝ දෙනකොට මචං මම ඒක බොරුවට පැහැදිලි කරලා දෙන්න යන්නේ නැහැ උඹලට මොකද වීඩියෝ එක පේනවනේ මචං අපැහැදිලි දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහපල්ලා කිසිම අවුලක් නැහැ මචං මම කියලා දෙනවා ලොකු කමක් නැහැ ලොකු සීන් එකක් නැහැ මගේ ඒ හින්දා හොඳට වීඩියෝ එක බලා ගන්න මොකද මේ රිපෙයාර් කිට් එක ඇඩ් කරගද්දි ඒ රිපෙයාර් කිට් එක ඩැමේජ් කරගන්න නැතුව පරිස්සමෙන්ම කරගන්න ඕනේ මොකද මේකට මේ එනවා වෙනම ග්‍රීස් එකක් ඒ ග්‍රීස් එකම රිපෙයාර් කිට් එකේ මචං මෙහෙම ඔරිජිනල් රිපෙයාර් කිට් එකට විතරයි ඒ ග්‍රීස් එක එන්නේ ඉතින් ඒ ග්‍රීස් එකම යූස් කරලා තමයි අපි මේ ඉන්ස්ටලේෂන් එක කරගන්න ඕනේ රීප්ලේස්මන්ට් එක කරගන්න ඕනේ ඉතින් අපි වෙනම ගන්න නම් මචං අපි එකට කියනවා රබර් ග්‍රීස් කියලා ඉතින් රබර් ග්‍රීස් එකක් කරගෙන ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් වෙන ග්‍රීස් දාන්න එපා ටික්නස් එක වැඩි ග්‍රීස් නම් දාන්න එපා බෙයාරින් ග්‍රීස් එකත් හරියන්නේ නැහැ මචං බෙයාරින් ග්‍රීස් එකක් දාන්න එපා ඉතින් මයි කොල්ලනේ මම මේ වීඩියෝ එක විශේෂයෙන්ම දෙන්නේ අපේ NS පදින කොල්ලොන්ට මොකද මචං උඹලා යන්නේ යෑමයි උඹලගේ කායයි එක්ක බලද්දි මචං අනිවාර්යෙන් බ්‍රේක් නම් දශමයටම තියාගනින් මචං NS පදින කොල්ලෝ අනිවාර්යෙන් මේ දේ බලපල්ලා උදේ බයික් එක එළියට දාන්න කලින් අනිවාර්යෙන් රියර් ෆ්‍රන්ට් දෙකේම බ්‍රේක් හොඳට චෙක් කරලා බයික් එක එළියට දාපන් ආදරයට කියන්නේ මචං තරහකට නෙවෙයි අනිවාර්යෙන් බ්‍රේක් ගැන සැලකිලි කොහොමද ඉතින් මයි කොල්ලනේ අද මචං අපි කතා කරන්නේ පොදුවේ මචං ඕනම බයික් එක්ක ගියර් ෂිෆ්ට් එක ආශ්‍රිත වෙන ගැටලු සහ ඒවා निराකරණය කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ NS එකේ තිබ්බ ගැටලුව තමයි ගියර් ෂිෆ්ට් එක ගොඩක් තදයි. ඉතින් මේ බයික් එකේ ඕන හිතලා තියෙන්නේ යාගේ ක්ලච් කේබල් එකේ දෝෂයක් නැත්නම් ක්ලච් ප්ලේට් ගිහිල්ලා මේ වගේ ප්‍රශ්න ගොඩාක් හිතේ තියාගෙන තමයි අවිලා තියෙන්නේ බයික් එක රිපෙයාර් කරගන්න. හරියට ස්මූත් ගියර් වැටෙන්නේ නැති නිසා. ඉතින් ඇත්තටම තියෙන එහෙම ගැටලුවක් නෙවෙයි මේ ගියර් ෂිෆ්ට් එක ඇතුලේ රස්ට් එකයි ඩස්ට් එකයි දෙකම බැඳලා ෂිෆ්ට් එක හිර වෙලා තමයි තිබිලා තියෙන්නේ නට් එකට. ඉතින් බලන්න ගොඩක් ලොකුවට හිතුවට ඇත්තටම තිබිලා තියෙන්නේ පොඩි ගැටලුවක් නේ. කවුරුත් හිතන්නේ නැහැ මෙහෙම දෙයක් වුණාම මේ ෂිෆ්ට් එකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට කොල්ලනේ මේ වගේ ගැටලුවක් ආවොත් WD-40 වලින් ක්ලීන් අප් එකක් දාලා අනිවාර්යෙන් නට් එකට ග්‍රීස් දාලා ඉන්ස්ටලේෂන් එක කරගන්න. එතකොට මේ ගැටලුව අනිවාර්යෙන්ම निराකරණය වෙනවා. ඉතින් ඒත් එක්කම කොල්ලනේ ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්න හිතුවා ගියර් ෂිෆ්ට් වල ඇඩ්ජස්ට්මන්ට් ගැන. ඉතින් ඇඩ්ජස්ට්මන්ට් ගොඩාක් කට්ටිය තියාගන්නේ Tamanට පහසු විදියටනේ. ඒ කියන්නේ Tamanට ෂිෆ්ට් කරගන්න ලේසි පහසු විදියට තමයි ගියර් ෂිෆ්ට් එක ඔයාලා ඇඩ්ජස්ට් කරගන්නේ. ඒ වුණාට ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි අංශක 29ටත් එහා ගියර් ෂිෆ්ට් එක පාත් කරලා පදිනවා. ඉතින් ඇත්තට මේක හොඳ දෙයක් නෙවෙයි. අංශක 29න් අඩුව බයික් එකේ ගියර් ෂිෆ්ට් එක තියාගන්න. කොහොමද ඉතින් මයි කොල්ලනේ ඉතින් ඔයාලට මතක ඇති මම මේ දවස් කිහිපයකට කලින් දුන්න වීඩියෝ එකක් කොල්ලනේ රියර් මාස්ටර් පම්ප් එකේ රිපෙයාර් කිට් එක රීප්ලේස් කරන වීඩියෝ එකක්. ඉතින් ඒ වීඩියෝ එකට ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ කමෙන්ට්ස් වලින් ෆ්‍රන්ට් මාස්ටර් පම්ප් එකේ රිපෙයාර් කිට් එක ඇඩ් කරන වීඩියෝ එකක් ඕනේ කියලා. ඉතින් ඔන්න ඒ හින්දා මේ වීඩියෝ එක ඔයාලට. ඉතින් කොල්ලනේ ඔක්කොටම කලින් මාස්ටර් පම්ප් එක අපි ක්ලීන් කරගන්න ඕන. හොඳට නැත්තම් මචල්ලා මේ මාස්ටර් පම්ප් එක ඇතුලේ මෝල්ඩ් වගේ බැඳලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මෝල්ඩ් කියන්නේ වෙන මෝල්ඩ් එකක් නෙවෙයි. මේ පුස් වලට තමයි මෝල්ඩ් කියන්නේ. ඉතින් මෝල්ඩ් වගේ බැඳලා තියෙනවා ඇති. ඒක නම් අනිවාර්යයෙන් සුද්ධ වෙන්නම ඕනේ. ඉතින් කොල්ලනේ මේ මාස්ටර් පම්ප් සිලින්ඩර් එක සුද්ධ කරන්නේ නැතුව එහෙම්ම රිපෙයාර් කිට් එක ඇඩ් කරාට වැඩක් නැහැ. ආයෙත් මාස්ටර් පම්ප් එක බ්ලොක් වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මාස්ටර් පම්ප් සිලින්ඩර් එක ක්ලීන් කරගන්න සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ පුළුවන් අපිට බ්‍රේක් ලිවර් එක රිමූව් කරලා ඉවරලා ඔයාලගේ මාස්ටර් පම්ප් එකේ පිස්ටන් එක රිමූව් කරගන්න. ඉතින් පිස්ටන් එක රිමූව් කරනකොට සම්පූර්ණ රිපෙයාර් කිට් එක මෙතන ඇඩ් වෙනවා මාස්ටර් පම්ප් එකේ. ඉතින් අලුතෙන් මාස්ටර් පම්ප් එකක් දාන්න ඕනේ නැහැ. ඔයාලගේ මාස්ටර් පම්ප් එක නැවත භාවිතයට ගන්න පුළුවන් රිපෙයාර් කිට් එක ඇඩ් කරලා. සමහරක් වෙලාවට මේ විදිහට පිස්ටන් එක එළියට අරන් බලද්දි ඩැමේජ් එකක් පේන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට පිස්ටන් එක පොඩ්ඩක් ක්ලීන් කරලා WD-40 වලින් වගේ මාස්ටර් පම්ප් ලිවර් එක ප්‍රෙෂර් වෙන්නේ නැති ගැටලුව ඔයාලට හදා ගන්න පුළුවන්. මොකද අර ඔයාලට මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ පුස් වගේ බැඳුනහම මේ මාස්ටර් පම්ප් එකේ පිස්ටන් එකේ බැඳුනහම පිස්ටන් එකට ගිහිල්ලා පිස්ටන් එක රිලීස් වෙන්නේ හිර වෙනවා. ලිවර් එකේ තද ගතිය එහෙම සම්පූර්ණයෙන්ම निराකරණය කරගන්න පුළුවන් ඔයාලට රිපෙයාර් කිට් එක ඇඩ් නොකර මේ විදිහට ක්ලීන් අප් එකක් දාලා. සාමාන්‍ය මචං මම පෞද්ගලිකව දන්න දෙයක්. ඔරිජිනල් කම්පැනි බයික් එකකට එන මාස්ටර් පම්ප් එක රිපෙයාර් කිට් එක දාලා කීප සැරයක්ම භාවිතයට ගන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මේ මාස්ටර් පම්ප් එකක් මේ වගේ ගැටලුවක් ආපුවම විහික් කළා දාලා අලුත් මාස්ටර් පම්ප් එකකට යන්න කලින් රිපෙයාර් කිට් එක දාලා බලන්න අනිවාර්යයෙන් 100%ක් සාර්ථක වෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට මචං මාස්ටර් පම්ප් එක ඩැමේජ් වෙන්න සවුත් වෙන්න හේතුවක් තමයි ඔයාලා හරියට බ්‍රේක් ඔයිල් චේන්ජ් එකක් කරන්නේ නැති එක. ඉතින් මම නම් කියන්නේ අනිවාර්යෙන් මචං ඔයාලා ෆුල් සර්විස් එකක් කරා හෝ නොකරා අනිවාර්යෙන් කිලෝමීටර් 2500 වත් නැත්නම් කිලෝමීටර් 5000